ඔබ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක්. එහෙමත් නැත්නම් ව්‍යවසායකයෙක්ද? ඒ වගේම තමයි ස්ථාවර වත්කමක් නොමැති වීම නිසා ණයක් ගන්නට බැරි වෙලා ලත වුණු පුද්ගලයෙක්ද? එහෙනම් මෙන්න මේ සුබ ආරංචිය ඔයා වෙනුවෙන්ම. ඔබට මේ වෙද්දී ඔබගේ චංචල වත්කමක් ඇපයක් වශයෙන් තැන්පත් කරලා බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ඔබගේ සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයේ වැඩි දියුණු කිරීමට නැත්නම් සංවර්ධන උදෙසා ණය පහසුකමක් ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ නව නීතිමය වෙනස්කමක් එක්ක ඔබට ඉඩමක් ගොඩනැගිල්ලක් වගේ ස්ථාවරවත්කමක් නොමැතිව වුණත් ඉතා පහසුවෙන් ණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. 2024 සුරක්ෂිතල ගණදෙනු පනත යටතේ ස්ථාපිත කරලා තියෙන සුරක්ෂිතල ගණදෙනු ලේඛනයේ දැක්කලා තියෙන බලතල ප්‍රකාරව 2025 නවැම්බර් 3 වෙනිදා අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා ඔබගේ ස්ථාවරවත්කමක් නොවන වත්කම් ඇපයට තියෙන ණය ලබා ගැනීමට. මේ පනත යටතේ ඔබට ඔබගේ යන්ත්‍රයක් නැත්නම් රථ වාහනයක් කොටින්ම කිව්වොත් එහෙම ඔයාගේ වගාවෙන් යන අස්වැන්න උනොත් අපයක් වශයෙන් තැන්පත් කරලා මූල්‍ය ආයතනයකින් හෝ බැංකුවකින් ණයක් ලබා ගැනීමට පහසුකම් සැලසලා දීලා තියෙනවා. විශේෂම කාරණාව තමයි යම්කිසි වත්කමක් අපයට තැන්පත් කිරීම මගින් ඔබට ඒ වත්කම් භාවිතය කිරීමේ හැකියාව නැති වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔබ ණය ලබා ගැනීම සඳහා ඔබගේ රැකියා ස්ථානය තුළ පවතින යන්ත්‍රයක් අපයට තැබුවොත් එහෙම ඔබට කිසිදු ගැටලුවකින් බාධාකින් තොරව ඔබගේ නිෂ්පාදන ක්‍රියාවලියට නැත්නම් ඔබගේ ව්‍යාපාරයේ වැඩ කටයුතු පවත්වාගෙන යාමට ඒ යන්ත්‍රය යොදා ගැනීම හැකියාව තියෙනවා. මේ අවස්ථාවේදී වෙන්නේ නාමිකව අපයක් වශයෙන් අදාළ චංචලවත්කම බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් ලේඛනගත කරලා ඇතුළත් කරලා ඔබට ණය ලබා දීම පමණයි. නමුත් මින් පස්සේ ඔයාට සිද්ධ වෙනවා ඔයා ව්‍යාපාරිකයෙක් වුණත් සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් චංචලවත්කමක් මේ යටතේ මිලදී ගන්න උදාහරණයක් විදිහට යම්කිසි වාහනයක් මිලට ගන්නවා නම් එහෙමත් නැත්නම් යම්කිසි යන්ත්‍රයක් මිලට ගන්නවා නම් අන්න ඒ යන්ත්‍රය හෝ වාහනය අදාළ අපකරයක් විදිහට තැන්පත් කරන ලද චංචලවත්කමක් නොවන බව තහවුරු කර ගැනීමට. මින් ඉදිරියට ජංගමවත්කමක් නැත්නම් චංචල දේපලක් විදිහට අපි සලකන ඕනෑම වත්කමක් මිලට ගනිද්දී ඔබ මිලට ගන්නා පුද්ගලයා විදිහට සැලකිලිමත් යුතු කරුණු මොනවද කියලා සම්පූර්ණ විස්තර කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. විස්ලෝ බ්‍රේක් YouTube නාලිකාවේ ඊළඟ නවතම ණය සම්බන්ධ වීඩියෝ එක බලලා. තවත් කෙනෙකුට මේ සම්බන්ධව දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.